ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම ආපිකෝ ෆිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ කිරීම සහ LB ෆිනෑන්ස් සමාගම මල්ටි ෆිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ කිරීම වගේම LB ෆිනෑන්ස් සමාගම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමට අදාළ සියලු තොරතුරු අද වැඩසටහනේ. ආයුබෝවන් අරුණැල්ල SD YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ 2025 9යි 1 වෙනි දින රුපියල් 108ක් වැනි මිලකට වර්ධනය වුණු ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි PLC සමාගම පිළිබඳව. මෙම සමාගම 2022 6 වෙනි මාසේ 30 කාර්තුවේදී රුපියල් 6.20ක් වැනි කුඩා මිලකට කොටසක වටිනාකම පහත වැටී තිබුණා. ඉතින් එම කාර්තුවේ සමාගමේ නෙට් ඇසට් වැලුව වගේ පැවතුනේ රුපියල් 24.7ක් වැනි අගයක. ඉතින් මෙම කාලය සමස්ත කොටස් වෙළඳපළම පහත වැටුණු කාලයක්. මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම ගත්තම එම සමාගමේ ලාභය මෙම කාලය තුල ඉතා වර්ධනය වුණු කාලයක්. 2022 3.31 මුල්‍ය වර්ෂයට අදාළව රුපියල් මිලියන 299.4ක ඉහළ ලාභයක් අත්කරගෙන තිබුණා. ඊට කලින් වසරදී කියන්නේ 2021 3.31 වසරේදී මෙම සමාගම රුපියල් මිලියන 6.132ක අලාභයක් අත්කරගෙන තිබුණේ. ඉතින් ඒ අනුව බැලුවම 4,983ක ලාභ වර්ධනයක් අත්කරගෙන තියෙනවා. ඒ වගේම කාර්තුව අනුව සසඳා බැලුවොත් රුපියල් මිලියන 32.18ක ලාභයක් අත්කරගෙන තියෙනවා. ඒ වගේම ඊට අනුරූප කාලය හා සසඳා බැලුවොත් රුපියල් මිලියන 170.3ක අලාභයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මෙලෙස ඉතා ඉහළ ලාභ වර්ධනයක් අත්කරගෙන තිබියදී මෙලෙස මෙම සමාගමේ කොටස් මිල පහත වැටුනේ රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණය නිසා. පසුව කෙමෙන් සමාගම වර්ධනය වුණා. ඉන්පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ සැලැස්ම යටතේ ආපිකෝ ෆිනෑන්ස් PLC සමාගම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් විසින් 2014 ඔක්තෝබර් 1 වෙනි දින අත්පත් කරගනු ලැබුවා. මෙසේ අත්පත් කරගන්නා ලද ආපිකෝ ෆිනෑන්ස් සමාගම පසුව 2018 ජුලයි 1 වෙනි දින ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ කරනු ලැබුවා. 1962 ආරම්භ කරන ලද මේ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම 2011 6 වෙනි මාසේ 30 වෙනි දින කොළඹ කොටස් වෙළඳපළ තුල ලැයිස්තුගත සමාගමක් බවට පත් වුණා. ආරම්භයේ සිට මෙම සමාගමේ පැවතුනේ ප්‍රධාන කාර්යාලය පමණයි. මෙම ආපිකෝ ෆිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ වීමෙන් පසුව ආපිකෝ සමාගම සතුව පැවති ශාඛා 12ක් සහිතව ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම ක්‍රියාත්මක වුණා. මෙම සමාගම සති 52ක් තුල අවම මිල 2024 10.29 දින රුපියල් 26.10ක පැවතුණා. ඒ වගේම උපරිම මිල 2025 9.1 වෙනි දින රුපියල් 108ක් දක්වා වර්ධනය වී තිබුණා. ඉන්පස්සේ 2025 සැප්තැම්බර් 26 වෙනි දින දැනුම් දීමක් සිදු කරනු ලැබුවා. විශාලත්වයෙන් දෙවන ස්ථානයේ පවතින අඛණ්ඩ ලාභ වර්ධනයක් පෙන්눔 කරන LB ෆිනෑන්ස් සමාගම විසින් මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගන්නා බවට. ඒ අනුව ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ පළමු කොටස් හිමිකරු වන නාලත දයාවංශ මහතා සතු 39.95ක කොටස් ප්‍රමාණය සහ දෙවන හිමිකරු වන එතුමාගේ අධ්‍යක්ෂක ධූරයේ යටතේ පවතින ඉම්පීරියල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සතුව පවතින 25.65ක කොටස් ප්‍රතිශතයත් සමගින් 65.60ක කොටස් ප්‍රමාණයක් කොටසක් රුපියල් 50ක අගයකට LB ෆිනෑන්ස් සමාගම විසින් මිලට ගැනීමට නියමිත බවට. ඉතින් 2025 6.30 මුල්‍ය වාර්තාවට අනුව AMF සමාගමේ කොටසක ඇසට් වැලු අගය පවතින්නේ රුපියල් 37.66ක අගයක. ඒ අනුව ඔබට පේනවා මෙම සමාගම LB ෆිනෑන්ස් සමාගම විසින් මිලදී ගන්නේ නෙට් ඇසට් වැලු අගයට වඩා ඉහළ මිලකට. ඒ අනුව මෑත කාලයේදී ධම්මික පෙරේරා මහතා විසින් ඊස්ට් වෙස්ට් සමාගම මිලදී ගත්තෙත් මේ ඇසට් වැලු අගයට වඩා ඉහළ අගයකින්. එම සමාගම රුපියල් 19.77ක ඇසට් වැලු අගයක පවතිද්දී රුපියල් 30.20කට මිලදී ගනු ලැබුවා. ඒ අනුව පැහැදිලි වෙනවා සමාගම් වල වටිනාකම බැලීමට නිර්ණායකයක් ලෙස නෙට් ඇසට් වැලු යොදාගත්තත් සමාගම් වල ඊට වඩා වටිනාකම් පවතින බව අපට එයින් යම් දෙයක් තේරුම් ගත හැකියි. ඒ තමයි ඉහළ කාර්ය සාධනයක් පවතින අඛණ්ඩ ලාභ ලැබෙන හොඳ සමාගම් බොහෝ විට හිමිකාරීත්වයේ වෙනස් වන විට
මිලදී ගනු ලබන්නේ net asset value වගේට වඩා ඉහළ අගයන් වලින්. ඉතින් ඒ අනුව 2025 සැප්තැම්බර් 23 වන දින ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට LB ෆිනෑන්ස් සමාගම වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණා. LB ෆිනෑන්ස් සමාගම මේ සඳහා රුපියල් බිලියන 3.71ක් ආයෝජනය කිරීමට නියමිතයි. LB ෆිනෑන්ස් සමාගම වැලිබල් 1 සමාගමට අනුබද්ධ සමාගමක් වෙනවා. වැලිබල් 1 සමාගමට LB ෆිනෑන්ස් සමාගමේ කොටස් 51.75ක හිමිකාරීත්වයක් පවතිනවා. ඒ වගේම වැලිබල් 1 සමාගමට තවත් අනුබද්ධ සමාගමක් වන රෝයල් සෙරමික් සමාගමට 26.079ක හිමිකාරීත්වයක්ද පවතිනවා. ඒ අනුව වැලිබල් 1 සමාගම අයත් වන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට. එතුමාට වැලිබල් 1 සමාගමේ 63.478ක කොටස් හිමිකාරීත්වයක් පවතිනවා. ඉතින් මෙම LB ෆිනෑන්ස් සමාගම විසින් මිලදී ගනු ලබන ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම මෙම රුපියල් 50ට මිලදී ගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව 2025 සැප්තැම්බර් 29 වන දින රුපියල් 91.70 සිට රුපියල් 79.80ක් දක්වා කොටස් මිල පහත වැටුණා. ඒ වගේම සැප්තැම්බර් 30 වන දිනත් රුපියල් 79.80 සිට 74.40ටත් ඒ වගේම 10යි පළවන දින රුපියල් 74.40න් රුපියල් 72.60ක් දක්වාත් පහත වැටුණා. ඒ වගේම 2025 10යි දෙවන දිනත් රුපියල් 72.60 සිට 69.80ක් දක්වා කොටස් මිල පහත වැටුණා. ඉතින් මේ ඉහළම මිල පරාසවලදී කොටස්ගත් ආයෝජකයින්ට නම් දැන් දැඩි පීඩනයක් අත්විඳිනවා විය හැකියි. මන්ද දින 4ක් තුල රුපියල් 21.90ක විශාල මිල අඩුවීමක් සිදු වෙලා තියෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 123.88ක් වෙනවා. ඒ වගේම ඉහළම මිල වන රුපියල් 108ක දිගත් අයෙක් නම් රුපියල් 38.20ක දැවැන්ත මිල කඩා වැටීමක්. එනම් 135.37ක ප්‍රතිශතාත්මක අඩුවීමක්. ඉතින් මේ දිනවල දක්නට ලැබෙන මාකට් ට්‍රෙන්ඩ් එක අනුව නම් මෙම ගනුදෙනුව රුපියල් 50ට සිදු නොවුණා නම් මෙතරම් මිල අඩුවීමක් සිදුවන්නේ නැහැ. ඉතින් අපි කොටස් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ මෙවැනි දේවල්ද සිදුවිය හැකි නිසා. ඔබ මෙවැනි ෂෙයා එකක් මාජින් වලින් මිලදී ගත්තා නම් අනිවාර්යෙන් අපහසුතාවයට පත් වෙනවා නොඅනුමානයි. ඔබට ණය සීමාව ඉක්මවා ගියොත් අදාළ කස්ටඩියම් බැංක් එක විසින් කොටස් සෙල් කිරීමට පවා පෙළඹෙනවා. නමුත් ඔබ ඉහළ මිලකදී කොටස් මිලදීගෙන නැත්නම් ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් සිටිය යුතු කාලයක් එළඹී තියෙන්නේ. සමාගම් දත්ත නිරීක්ෂණය කර බැලුවොත් ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමට අයත් වෙළඳපළ කොටසට සාපේක්ෂව LB ෆිනෑන්ස් සතු වෙළඳපළ කොටස ඉතා විශාලයි. එසේම LB ෆිනෑන්ස් කියන්නේ සිය ලාභය අඛණ්ඩව වර්ධනය කරගන්නා සමාගමක්. ඒ වගේම අඛණ්ඩව කොටස් මිල වර්ධනය වෙන සමාගමක්. ඉතින් සෑම වර්ෂයකම ලාභාංශද ලබා දෙනවා. ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ ඩිවිඩන්ඩ් ලබා දීමක් වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම LB ෆිනෑන්ස් කියන්නේ අර්බුදකාරී වාතාවරණ හමුවේ උවත් කොටස් මිල විශාල වශයෙන් ඩවුන් නොවන සමාගමක්. මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අපි බැලුවොත් 2025 6.30 මුල්‍ය වාර්තාවට අනුව 3 month ආදායම ගත්තොත් රුපියල් බිලියන 1.525ක් පවතිනවා. ඒ වගේම 3 month ලාභය ගත්තම රුපියල් බිලියන 0.3ක් වෙනවා. EPS අගය 2.65යි. ඒ වගේම asset value පවතින්නේ රුපියල් 37.66ක අගයක. ඉතින් මෙම සමාගමේ 15.25ක ඩිපොසිට් පවතිනවා. ඒ වගේම stated capital අගය රුපියල් මිලියන 611.27ක් වෙනවා. ඊළඟට අපි බැලුවොත් LB ෆිනෑන්ස් සමාගමේ අවසාන මාස 3 තුල ආදායම රුපියල් බිලියන 12.86ක් වෙනවා. ඒ වගේම 3 month ලාභය රුපියල් බිලියන 2.72ක් වෙනවා. EPS අගය රුපියල් 4.91ක් වෙනවා. asset value අගය රුපියල් 93.83ක පවතිනවා. මෙම LB ෆිනෑන්ස් සමාගමට සාපේක්ෂව බැලුවම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම කියන්නේ කුඩා මුල්‍ය සමාගමක්. ඒ වගේම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමියන් ඉන්නවා 1592ක්. LB ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමියන් 5298ක් සිටිනවා. ඊළඟට ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ මිනිමම් පබ්ලික් පර්සන්ටේජ් අගය 31.17යි. LB ෆිනෑන්ස් සමාගමේ එම අගය 21.36ක් වෙනවා. මෙම LB ෆිනෑන්ස් සමාගම විසින් ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම හිමි කර ගැනීම නිසා එම සමාගමේ තැන්පත්කරුවන්ගේ තැන්පතු වඩා සුරක්ෂිත වෙනවා. ඒ වගේම කොටස් හිමියන් ගැන කතා කළොත්
මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම LB ෆිනෑන්ස් යටතේ දිගටම පවත්වාගෙන යන්නේ නම් වඩා කාර්යක්ෂම සමාගමක් වී තව තවත් ලාභය වර්ධනය වී සමාගම දියුණු වෙන බව අපට අනිවාර්යෙන් අපේක්ෂා කළ හැකියි. මන්ද ධම්මික පෙරේරා මහතාට හිමි සෑම සමාගමකම මනා කාර්යක්ෂම බවක් වගේම සමාගම් වල වර්ධනයක් අපට දක්නට ලැබෙනවා. නමුත් එසේ නොවී මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම LB ෆිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ කිරීමක් සිදුවන්නේ නම් එය කෙසේ සිදු කරාවිද යන තීරණය මත කොටස් හිමියන්ගේ තත්ත්වය තීරණය වෙනවා. මේ සඳහා අපි මීට පෙර සිදුවුණු මෙවැනි ගනුදෙනුවක් පිළිබඳව අධ්‍යයනය කර බලමු. ඒ මල්ටි ෆිනෑන්ස් සමාගම සහ LB ෆිනෑන්ස් සමාගම අතර සිදු වූ ඒකාබද්ධ කිරීම. මෙහිදී 2022 මාර්තු 16 වන දින LB ෆිනෑන්ස් සමාගම විසින් මල්ටි ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 28.78ක් රුපියල් 9.70ටත් කොටස් මිලියන 12.32ක් රුපියල් 9.80ටත් ලෙස 64.63ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගනු ලැබුවා. නමුත් මීට පෙර එනම් 2022 පළවෙනි මාසේ 11-12 යන දිනයන් වල රුපියල් 35ක මිලකටද මෙම සමාගමේ කොටස් මිල පැවති බව වාර්තා වෙනවා. පසුව සමාගම මෙලෙස 29.99ට වඩා වැඩි කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම නිසා මැන්ඩටරි ඔෆර් එකක් ප්‍රකාශ කරනවා. කොටසක මිල රුපියල් 9.80කට. මෙහිදී රුපියල් 9.80ට සමාගමේ සියලුම කොටස් මිලදී ගැනීමට LB ෆිනෑන්ස් සමාගම බැඳී සිටිනවා. කැමති ඕනෑම කොටස් හිමියෙකුට රුපියල් 9.80ට කොටස් LB ෆිනෑන්ස් සමාගම වෙත සෙල් කළ හැකියි. පසුව LB ෆිනෑන්ස් යටතේ යම් කාලයක් පවතින සමාගම 2022 ඔක්තෝබර් 14 වන දිනෙන් පසු ට්‍රේඩ් වීම නතර කර තිබුණා. අවසානයේ සමාගමේ කොටස් මිල පැවතුනේ රුපියල් 11.60ත් රුපියල් 15.70ත් අතර අගයක. ඉතින් පසුව 2023 සැප්තැම්බර් 30 දිනට මල්ටි ෆිනෑන්ස් සමාගමේ ශුද්ධ පොත් වටිනාකම මත පදනම්ව එනම් සමාගමේ net asset value අගය මත රුපියල් 4.50ක මුදල් දීමනාවක් සමාගමේ ඉතිරිව ඇති කොටස් හිමියන්ට ලබා දීමට තීරණය වී තිබුණා. ඉතින් මෙහිදී මල්ටි ෆිනෑන්ස් සමාගමේ කොටස් LB ෆිනෑන්ස් සමාගමේ කොටස් බවට පරිවර්තනය කිරීමක් සිදු වුණේ නැහැ. මෙසේ රුපියල් 4.50 බැගින් කොටසකට ලබා දෙන බව තීරණය කරමින් 2024 සැප්තැම්බර් 4 වන දින මල්ටි ෆිනෑන්ස් සමාගම ලිස්ටින් කරනු ලැබුවා. 2024 7 වෙනි මාසේ 30 සමාගම් ඒකාබද්ධ කිරීම සිදු වුණා. ඉතින් ඔබට පැහැදිලි ඇති රුපියල් 35ක් වැනි ඉහළ මිලකට කොටස් වර්ධනය වීමෙන් එහිදී මිලටගත් කොටස් හිමියන්ට රුපියල් 9.80ටත් මැන්ඩටරි ඔෆර් එකේදී ලබා නොදුන්නා නම් හිමිවන්නේ රුපියල් 4.50ක මුදලක් පමණයි. නමුත් මෙහිදී අපි අවබෝධ කරගත යුතුයි මෙම මල්ටි ෆිනෑන්ස් සමාගම අසාර්ථක වූ මුල්‍ය සමාගමක්. සෙලින්කෝ සමූහයට අයත්ව පැවති සමාගමක්. මහා බැංකුව විසින් සැලසුම් කළ අසාර්ථක මුල්‍ය සමාගම් මෙන්ම කුඩා මුල්‍ය සමාගම් විශාල මුල්‍ය සමාගම් සමග ඒකාබද්ධ කරගන්නා ලෙසට. ඉතින් ඒ යටතේ තමයි මේ ඒකාබද්ධ කිරීම සිදු වුණේ. නමුත් මෙවර සිදුවන්නේ ඊට වෙනස් දෙයක්. මෙහිදී සිදුවන්නේ ධම්මික පෙරේරා මහතාගේ කැමැත්ත මත මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම මිලදී ගැනීමක්. මෙහිදී ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම හොඳ ලාභ ලබන සමාගමක්. ධම්මික පෙරේරා මහතා විසින් මෙම සමාගම ඒකාබද්ධ කිරීමක් සිදු කරනවායි කියලා අදටත් දැනුම් දීමක් සිදු කර නැහැ. සමහර විට LB ෆිනෑන්ස් සමාගම යටතේම පවතින ආකාරයට ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමද පැවතීමට ඉඩ තියෙනවා. එසේ වුණොත් සමාගමේ කොටස් මිලෙහි වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. මෙහිදී LB ෆිනෑන්ස් විසින් සමාගමේ කොටස් 65.6 රුපියල් 50කට මිලදී ගැනීමෙන් මැන්ඩටරි ඔෆර් එකක් නිකුත් කරાવી. කොටසක මිල රුපියල් 50ක අගයකට. ඉතින් අද වන විට සමාගමේ කොටස් මිල පවතින්නේ රුපියල් 69.80ක අගයක. ඉතින් ඔබත් ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමියෙක් නම් වඩා අවධානයෙන් සිටිය යුතුයි. මෙම සමාගමේ net asset value වගේ පවතින්නේ රුපියල් 37.66ක අගයක. අපට මෙම සමාගමත් LB ෆිනෑන්ස් සමාගම මෙන් ආයෝජකයින්ට ලාභ අත්කර දෙන දිනෙන් දින වර්ධනය වන ඉතා සාර්ථක සමාගමක් ලෙස දිගටම පවතීවි කියා විශ්වාසයක් තැබිය හැකියි. ඉතින් ඔබත් වැඩි අධ්‍යයනයන් සිදු කර මේ ගැන වැඩි අවධානයෙන් පසුවන්න. ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අනාගතය කෙසේ වෙයිද කියා. මෙම ඇසෝසියේට් මෝටර් ෆිනෑන්ස් සමාගම මිලදී ගැනීමත් සමග ධම්මික පෙරේරා මහතාට හිමි කොටස් වෙළඳපොළ ලැයිස්තුගත මුල්‍ය සමාගම් සංඛ්‍යාව 4ක් බවටද මහා බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින මුල්‍ය සමාගම් සංඛ්‍යාව
5ක් බවටද පත් වෙනවා. LB Finance, Valuable Finance, Singer Finance, Associate Motor Finance කොටස් වෙළඳපොළ ලියාපදිංචි මුල්‍ය සමාගම් වන අතර සියපත Finance CSC ලැයිස්තුගත කර නොමැති මුල්‍ය සමාගමක් වෙනවා. ඉතින් අප පැහැදිලි කළ තොරතුරු නිවැරදිව අවබෝධ කරගන්න. ඉක්මන් වී තීරණ ගන්න එපා. ඔබත් අධ්‍යයනය කර බලන්න. අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කර තබා ගන්න. ඔබ සැමට සුබ අනාගතයක්.